තමා දෙස බැලිය යුතුයි අනුන් දෙස නොව. ඔයාලගේ දරුවෝ ලෝක පහකින් ආපු අය 5 දෙනෙක් ඉන්නවනම් මහත්ය වෙන ලෝකයකින් ආපු කෙනෙක්, නෝන වෙන ලෝකයකින් ආපු කෙනෙක්, නැන්දම්ම වෙන ලෝකයකින් ආපු කෙනෙක්, මාමණ්ඩි වෙන ලෝකයකින් ආපු කෙනෙක්. මැරුණට පස්සේ දරුවෝ වෙන ලෝකයකට යන අය, මහත්ය වෙන ලෝකයක යන අය. දැන් ඔයාලා කට්ටිය බණ අහන්න අසපුවට ආවා එක එක දිසාවල. බණ අහලා ආය යනවා එක එක ලෝකවලට. හවුද නැද්ද? ඇයි මේ ඩිංගි රණ්ඩු වෙන්නේ? ඇයි මේ ඩිංගේ අතෑර ගන්න බැරි තරම් පෙරේත වෙන්නේ? දරුවන්ට ගිජු වෙන්නේ, නෝනට ගිජු වෙන්නේ, මහත්තයාට ගිජු වෙන්නේ ඇයි? අපි ටික කාලයක් ජීවත් වෙන්නේ. කලාතුරකින් අපිට බුද්ධ ශාසනය ලැබුණේ. මේක අහිමි වුණොත් ආයේ chance නැහැ.